හලෝ ගයිස් උන් ඉතින් අද වීඩියෝ එකට උත්තරන් ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. අද වීඩියෝ එකෙන් ගයිස් කියලා දෙන්නේ අපි Messenger එකේ හරියටම chat එකක් hide කරගන්නේ කොහොමද කියලා. අපිට ගයිස් WhatsApp එකේ නම් WhatsApp එකෙන්ම දීලා තියෙනවා අපිට chat lock කියලා feature එකක් අපිට ඕනේ chat එක hide කරගන්න. ඒ වගේම Messenger එකෙනුත් ගයිස් ඒ කියන්නේ ඔයාලට මේ chat එක අද කියලා දෙන ක්‍රමයෙන් hide කරගන්න කිසිම app එකක් ඕන වෙන්නේ නැහැ. ඔයාගේ සාමාන්‍ය Messenger app එකෙන්ම කරන්න පුළුවන්. Messenger app එකෙන්ම දීලා තියෙන feature එකක් ගැන තමයි කියලා දෙන්නේ hide කරගන්න විදිය. එහෙනම් guys වැඩි කතාවක් නැහැ අපි යන් වීඩියෝ එකට. හරි guys එහෙනම් ඔයාලා ඉස්සෙල්ලාම Messenger app එක open කරගන්න. Messenger app එකේ ඔයාට hide කරන්න ඕන එක්කෙනාගේ chat එක උඩ මේ විදියට touch කරන් ඉන්න. ඒ කියන්නේ ඔයාට දැන් හිතන්නකෝ මේක දැන් හයිඩ් කරන්න ඕනේ කියලා. එයාගේ chat එක ඔහොම ටච් කරන් ඉන්න. ටච් කරන් හිටියට පස්සේ ඔයාට මේ මෙතනින් පෙන්නනවා දෙවනියට පින් කියන එක මේ යට තියෙන්නේ RQ කියලා. RQ කියලා එක. ඒ RQ කියන එක උඩ එකපාරක් ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ guys ඔයාලට පේනවා එතනින් chat එක ඒ කියන්නේ හයිඩ් වෙලා ගියා. හයිඩ් වෙලා ගියාට පස්සේ මම දැන් කියලා දෙන්නම් ඒක කොහොමද ආයේ ගන්නෙ කියලා. ඒ කියන්නේ අපි එයාට දැන් හයිඩ් වෙලා තියද්දි දැන් chat කරා ඔයාලා ඉස්සල්ලාම guys මෙතන search bar එකෙන් එයාගේ නම search කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා මෙතන. ඒ කියන්නේ guys ඒ විදිහට hide කරාට පස්සේ දැන් අපි මේ home screen එකෙන් එතන ඒක delete කරා නම් අපි දාව message ටිකක් delete වෙලා යනවනේ. මේ විදිහෙන් guys එහෙම දෙයක් වෙන්නේ නැහැ. දැන් guys මේ විදිහට අපිට message කරන්න පුළුවන්. දැන් මම guys කියලා දෙන්නම් මේක කොහොමද ආයේ අපේ home screen එකට ගන්න කියලා. home screen කියන්නේ මේ Messenger app එකේ home screen එකට ගන්න කියලා. අපිට guys මේක message එකක් දාපුවාම ඔටෝම අපේ home ඒ කියන්නේ Messenger screen එකට පෙන්නනවා. දැන් guys එහෙම දැන් අපි අඳුරන කෙනෙක්ගේ වගේ දෙයක් hide කරද්දිනේ මං කියලා දෙන්නම්. දැන් කොහොමද අපි ඒ කියන්නේ අඳුරන්නේ නැති කෙනෙක්ගේ එකක් වුණත් hide කරගෙන message එකක් දාන්න නැතුව කොහොමද අපි ආයේ home screen එකට ගන්න කියලා. මං ආයේ මේක පාරක් ආකියු කරන්න. හරි guys ඔයාලා ඉස්සල්ලාම මෙතන මේ menu කියන එක touch කරන්න. මෙතන මේ menu කියලා තියෙන්නේ. ඒක එකපාරට touch කරාට පස්සේ ඔයාලට ආයෙ පාරක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා RQ කියලා. ඒ RQ කියන එක උඩ එකපාරට touch කරන්න. ඊට පස්සේ guys ඔයාලට hide කරලා තියෙන කට්ටියව පෙන්නනවා මෙතනින්. ඒ විදියට එතනින් hide කරලා තියෙන කට්ටියව පෙන්නනවා. එතකොට guys ඔයාට ආයේ ඒ hide කරලා තියෙන කට්ටියගෙන් ඒ කියන්නේ unhide කරගන්න ඕන කෙනා වායේ එයාගේ chat එක උඩ එකපාරක් touch කරන්න. ඒ කියන්නේ touch කරන් ඉන්න. touch කරන් හිටියට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා unRQ කියලා. ඒක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ guys එයාව අපිට ආයේ අපේ Messenger home screen එකට පෙන්වන්න ගන්නවා. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් පෙන්නනවා. මම ආයේ පාරක් දැන් කියලා ඒ කියන්නේ කියලා දුන්නානේ. මම ආයේ පාරක් කරලා පෙන්නන්න. මෙතනින් unRQ කරනවා. ඊට පස්සේ මෙතන menu කියන එක touch කරනවා. ඊට පස්සේ මෙතන ආයේ RQ කියන එකට යනවා. ආයි unRQ කරගන්න ඕන කෙනාගේ chat එක උඩ touch කරන් ඉන්නවා. ඊට පස්සේ unRQ කියන එක touch කරනවා. ඊට පස්සේ guys අපිට බලා ගන්න පුළුවන් අපි මේ විදියට පෙන්නනවා. ඉතින් guys මේක තමයි අද ඉතින් කියලා දෙන්න ඕන උනේ. මේවා guys මම දැක්කා YouTube එකෙත් වීඩියෝ නම් තියෙනවා. හැබැයි මේ ඒ කියන්නේ දැන් ගොඩක් අප්ඩේට් එක ඒ විදිහත් එක්ක ඒ කියන්නේ දැන් ආයේ ඒ කියන්නේ app එකත් අප්ඩේට් වෙලා තියෙන හින්දා guys ඒ විදිහට කරන්න බෑ. මේ විදිහට තමයි දැන් අලුතෙන් කරන්න පුළුවන්. ඒකයි වීඩියෝ එකක් දැම්මේ. එහෙනම් guys අද අරන් ආපු වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ඕනනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකකුත් දාන ගම අපේ යසිර ටෙක් YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් guys මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම set වෙමු. Yeah, ready to go, man, lock and load. That's right, I swear to God that I could drop it, bro. Yeah, I got a shot and I ain't stopping, no. That's how I know that I'm unstoppable.